තෙරුවන් සරණයි හැමෝටම. ඉතින් අපි විශ්වචින්තනය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයෙන් මේ වෙනකොට ව්‍යසනයට පත්වුණු අපේ පින්වතුන් වෙනුවෙන් බොහෝ සහනශීලී කාර්යයන් සිදු කරමින් පවතිනවා. ඒ අනුව අපිට ආරංචි වුණා මේ වෙනකොට කටුකිතුල ගම්මානය කොත්මලේ සම්පූර්ණයෙන් පාහේ විනාශයට පත් වෙලා බොහෝ පිරිසක් ආපදාවන්ට ලක් වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ අයට උපකාර කරන්න. ඉතින් අපි මේ වෙලාවේ මැදිහත් වෙනවා සංවිධානයක් හැටියටත් භික්ෂුන් වහන්සේලා හැටියටත්. ඉතින් අපිට මේ කාර්යය සඳහා පූර්ණ මඟ පෙන්වීම සිදු කරන්නේ පාදුක්ක රතවාහන පොලිස් ස්ථානාධිපතිතුමා වන IP ධනුෂ්ක මහත්මයා තමයි අපිව මේ කාර්යයට ප්‍රධාන කොට අපිට මඟ පෙන්වීම සිදු කරන්නේ. එතුමාව මේ වෙලාවේ සිහිපත් කරන අතර ඒ වගේම පාදුක්ක පදිංචි ව්‍යාපාරික පවිත්‍ර නුවන් මහත්මයාත් මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමා ප්‍රධාන පාදුක්ක ප්‍රාදේශීය තරුණ බල මණ්ඩලයේ පින්වතුන් සෑම දෙනාමත් අපිත් එක්ක කොත්මලේට යන්න ලෑස්ති වෙලා සිටිනවා. ඉතින් අපි පුංචි මතක් කිරීමක් සිදු කරපු ඒ පුංචි මතක් කිරීමට අනුව අපේ පින්වතුන් විශේෂයෙන්ම උත්තර ධම්ම දහම් පාසලේ දෙමාපියන් සහ අපේ පිටිපන සහ හෝමාගම අවට ප්‍රදේශවාසී පින්වතුන් බොහෝ දෙනෙක් ඇඳුම් පැළඳුම් රාශියක් අපිට ගෙනවිත් බාර දීලා තියෙනවා. ඉතින් පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ආදී බොහෝ අයට පරිහරණය කිරීම සඳහා පාවහන් ඇඳුම් පැළඳුම් කොට්ටා මෙට්ට ආදී බොහෝ දේවල් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඒ කාරණා පුණ්‍යානුමෝදනා පූර්වකව ඒ හැම දෙනාම අගය කරනවා සහ අපි ස්තුතිවන්ත වෙනවා ඒ හැමෝටම. නැවතත් අපි සිහිපත් කරනවා අපි හෙට දිනේ තමයි කොත්මලේට යන්න හිටියේ. ඒ කියන්නේ 7 වෙනිදා දෙසැම්බර් 7 වෙනිදා. නමුත් නැවත වතාවක් වර්ෂාව පැමිණෙමින් තිබෙනවා. වර්ෂාව තිබෙන නිසා ඒ ප්‍රදේශයේ අපිට මතක් කරා ඒ ප්‍රදේශයේ සිටින නිලධාරී මහත්තුරු හෙට එන්න එපා සහ ඉදිරි දින කීපය තුල අපි එහිදී කටයුතු සිදු කරමු කියලා. ඒ අනුව අපි ලබන අඟහරුවාදා කොත්මලේට යන්න යොදාගෙන තිබෙනවා. ඒ කාරණාව කෙටියෙන් සිහිපත් කරමින් ඔබට හෙට සහ අනිද්දා දෙදින නැවතත් අප හා සම්බන්ධ වන්න වියලි ආහාර ගෙනත් දෙන්න, ඇඳුම් පැළඳුම් ගෙනත් දෙන්න. අපි සුරක්ෂිතව වගකීම් සහගතව ඒ සියලු දේවල් ඔබගේ අතින්ම දෙනවා වගේ අපි ගිහිල්ලා ඒ විපතටපත් වූ සියලු පින්වතුන්ගේ අතටම ලැබෙන්න මේ සහන යාත්‍රාව දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්වචින්තනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ පන්සලේ නායක හාමුදුරුවොත් සියලු මහා සංඝරත්නයත් උන්වහන්සේලාටත් මාගේ පුණ්‍යානුමෝදනාව එක් කරමින් මම නවතිනවා. ඔබ හැම දෙනාම මේ කාර්යයන් වලට සම්බන්ධ වීම නැවත වතාවක් මම පුණ්‍යානුමෝදනා පූර්වකව අගය කරමින් මගේ කතාව අවසන් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.